රංජිත් කෝ බං මේ මිනිස්සු යකෝ කොල්ලෝ කෙල්ලොවත් නෑනේ බං මේ ටිකේ මෙහෙම ගියොත් නම් මේ හෝටලේ වහලා දාන්න තමයි වෙන්නේ කියලා වැඩක් නෑස දැන් කොයි වෙලෙත් පොලිසියෙන් එනවා ඉතින් කොල්ලෝ කෙල්ලෝ හෝටල් අස්සර ඉංගන්න බය වෙන්න ඇති ක්ලාස් යන උන්නම් එනවා ඒත් ඉතින් අවුරුදු 18ක්වත් නැතුව කොහොමද සර් රූම් දෙන්නේ උන්ට ගෙදරින් කන්න දෙන්න කීය හරි අරගෙන වෙන්න ඇති රූම් වලට එන්නේ. මොකද්ද? අඩු වයසේ උන් එනවා? මුදලාලිට හිනාවක් ආවේ සල්ලි වලට තියෙන කෑදරකමේ. රංජිත් අපි අඩු වයසේ උන්ට රූම් දෙමු. හැබැයි දෙගුණයක් අරගෙන. සර් ඒත් කේස් එකක් වෙයිද? උන්ගේ අම්මා තාත්තලා දැනගන්න එපැයි බං. මුන් යන්නේ කොහෙද කියලා හොයලා බලන්න. අපි මොනවා කරන්නද? අපි ළඟට රූම් ඉල්ලගෙන ආවහම අපි කරන්නේ අපේ සර්විස් එක සපයන එක. රංජිත් මුදලාලි කිව්ව විදිහටම ආයෙම එන අඩු වයසේ උන්ට රූම් දීලා රුපියල් 2000ක් ගත්තා. සාමාන්‍ය විදිහට පැයකට දෙකකට රුපියල් 1000කට තමයි රූම් එකක් දුන්නේ. හැබැයි අඩු වයසේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් දෙගුණයක් අය කළා. සේකර මුදලාලිට හොටෙල් කීපයක්ම තිබුණා. ඒ විතරක් නෙවෙයි ඔහු ගමේ තැබෑරුම් කසිප්පු මේ සේරම පවත්වගෙන ගියා. සේකර මුදලාලිට ඕනි සල්ලි විතරමයි. කසාද බිරිඳ හිටියෙත් බිරිඳගේ ගෙදර. ගෑණි දරුවෝ බලන්න ගියෙත් මාසෙකට දෙකකට මාස 3කට විතර සැරයක්. සේකර මුදලාලිට හිටියෙත් ගෑනු දරුවෙක්. කෙල්ල හරි පරිස්සමට තමයි උස්මහත් උනේ. තාත්තා මොනවද කරන්න කියලාවත් ඇය දැනගෙන හිටියේ නෑ. කන්න බොන්න ඉස්කෝලේ වියදමට සල්ලි තාත්තා වෙලාවට දුන්නා. වැඩි කතා බහක් නැති අම්මා තාත්තා ගැන කිසිම විස්තරයක් දෝනි එක්ක කතා කළෙත් නෑ. මොකෝ මැනිකමේ ලස්සන්ට ලෑස්ති වෙලා. අදත් ක්ලාස් අම්මා එක්සෑම් ළඟ නිසා මේ ටිකේම නිදහසක් නෑ පන්ති. කෝ සෝමේ වාහනේ ලෑස්ති කරගන්න කියලා කිව්වද? කිව්වා අම්මා. සෝමෙට ක්ලාස් ඉවර වෙනකල්ම ඉඳලා මාත් එක්ක එන්න කියලා. හරි දෝනි. අම්මා ලෑස්ති වෙලා එන්නද? අනේ ඕනි නෑ අම්මා. හැමදාම සනුගේ ක්ලාස් ගියේ ආවේ ගෙදර තියෙන පුංචි කාර් එකේ සෝමෙත් එක්ක. සෝමේ සේකර මුදලාලිගේ බිරිඳගේ ගෙදර වැඩට ඉන්න කෙනා. කෙල්ල කොයි වෙලෙත් සෝමේ එක්ක හරිම එකතුයි. ඈත ගමක මිනිස්සෙක් වෙච්ච සෝමේ කසාද බැඳලා නෑ කියලා තමයි ආරංචිය. කාලයක් සේකර මුදලාලිගේ බිරිඳගේ මහගෙදර නතර වෙලා මේ වැඩ කරගෙන ඉන්නවා. සේකර මුදලාලිගේ බිරිඳගේ නම තමයි සුනීතා. සුනීතලා මේ ගෙදර ආවේ මීට අවුරුදු 2කට වගේ උඩදී. ඒ ආවත් හරි සෝමේ කොයි වෙලෙත් සනුකි එක්ක. සුනීතා මුකුත් කිව්වේ නෑ. සෝමෙටත් දරුවෝ හිටියනම් ඒ දරුවෝ වුණත් Tamanගේ දරුවගේ වයස නිසා. සුනීතා බයක් නැතුව කෙල්ල යැව්වේ සෝමේ එක්ක විතරමයි. සෝමේ මාමේ මොකෝ මේ දාඩිය පෙරාගෙන වැඩ? පුංචි බේබි එහෙම තමයි. මහන්සි වුණාම දාඩිය දානවනේ. එතකොට ඇයි සෝමේ මාමා මහන්සි වෙලා වැඩ කරන්නේ? බේබි මං මෙහෙ වැඩ කරාම තමයි මට මෙහෙ නෝනලා සල්ලි දෙන්නේ. ඇයි සෝමේ මාමේ මාමට සල්ලි එහෙම? නෑ බේබි. ඒත් ඉතින් කීයක් හරි ඉතුරු කරගෙන ගෙදර වියදමට සල්ලි දාන්න එපැයි. කවුද එහෙ ඉන්නේ? මගේ අසනීප අම්මයි තාත්තයි තමයි බේබි. අහන්නකෝ සෝමේ මාමා. ඔයාගේ අම්මයි තාත්තයි මෙහෙමද ඉන්නේ? ඒ කිව්වේ මගේ අම්මයි තාත්තයි වගේ ගෙවල් දෙකකද ඉන්නේ. අනේ නෑ පුංචි බේබි. මගේ අම්මයි තාත්තයි තවම ජීවත් වෙන්නේ එකම ගෙදර. තාම නිදිය ගන්නෙත් එකම ඇඳේ. ෂා නියමයිනේ. ඔව් මාත් ආසයි මගේ අම්මයි තාත්තයිත් එහෙම ඉන්නවනම්. මට තේරෙනවා බේබි. සෝමගේ වැඩවලට කොයි වෙලෙත් සනුකි උදව් කළා. පුංචි බේබි යමුද චොක්ලට් කන්න? ක්ලාස් ඉවර වෙලා සෝමේ කෙල්ලට චොක්ලට් අරගෙන දුන්නා. අම්මෝ බේබි ඇයි මෙච්චර කොටට ඇඳලා? බලන්නකෝ සුදු කකුල් සේරම එළියේ. මෙහෙම තමයි සෝමේ මාමේ දැන් අඳින්නේ. කොච්චර පාලනය කරගන්න හැදුවත් සෝමගේ අකීකරු ඇස් ගියේම සනුකිගේ පුංචි කොට සායට
නිරාවරණය වුණු සුදුම සුදු කකුල් දෙකට. එන්න එන්න ලස්සන වෙන පුංචි කෙල්ලගේ හැඩ සෝමෙට මේ ටිකේම පෙනුනේ මොකද්ද වෙනස් විදිහකට. හැමින් ඔහුගේ අතක් අරගෙන කෙල්ලගේ කකුලක් උඩ තිබ්බේ කිසිම වෙනසක් නොපෙන්නා. ඒත් සනුකි මොකුත්ම කිව්වේ නෑ. බේබි ආසද කාට හරි ආදරය කරන්න. අනේ මට ඕවා තේරෙන්නේ නෑ සෝමේ මාමේ. මං නම් බේබිට හුඟක් ආදරෙයි. ඔව් ඉතින් මාත් ආදරෙයිනේ. කොච්චර ආදරෙයිද? අම්මට පස්සේ මං ආදරේ සෞම්‍ය මාමට තමයි. ඇත්තටමයි සනුගේ අම්මගෙන් පස්සේ ආදරය කරපු කෙනා සෞම්‍ය මාමා. සෞම්‍ය හිමින් වාහනය නතර කරලා බේබි ළඟට කිට්ටු වුණා. දවස ගානේ සනුකි හෙමින් සෝමෙට කිට්ටු වුණා. කවදාවත් තාත්තගෙන් නොලැබුණ ආදරය සෙනෙහස හරි අපූරුවට සෝමෙගෙන් ලැබෙද්දි පුංචි කෙල්ල මහා ගොඩක් සෝමෙට ආදරය කළා. සෝමි මාමේ අද නම් අම්මට මං කිව්වා ඔන්න ඔයාව හවස් වෙනකල්ම තියාගන්නවා කියලා. අනේ බේබි ඒ මොකෝ අද ක්ලාස් නෑ නේද බේබිට? ඔව් අපි කොහේ හරි යමු. මං ආසයි තාත්තගේ ළඟට වෙලා දොයිය ගන්නවා වගේ සෝමේ මාමගේ ළඟට වෙලා ඉන්න. මොකද්ද? අනේ දෙයියනේ මට බයයි බේබි. මේ දේවල් කොහෙන් කෙලවර වෙයිද කියලා. යමුකෝ සෝමේ මාමේ. සෝමේ දැන් වෙනද වගේ නෙවෙයි. දැන් හරි ලස්සන්ට අඳිනවා. කොණ්ඩේ හෙනා ගාලා කළු කරනවා. බලන්න එපැයි කොල්ලෙක් වගේ. සනුකි එහෙම කිව්වේ hina වෙලා. සෝමෙටත් හරි සතුටුයි. සනුකි එහෙම කිව්වහම බේබි නෝනේ ක්ලාස් එකට කෝල් කරොත් නෑ සෝමේ මාමේ. සෝමේ හැමින් වාහනේ අරගෙන ආවේ නගරේ නොබ්බට. පුංචි හොටෙල් එකක් ඉස්සරහා කාර් එක නතර කරලා සෝමේ ඇතුළට ගිහින් රූම් එකක් ගත්තේ වැඩි ගාණක් වියදම් කරලා. මොකද සෝමේ කැමති වුණේ නෑ බේබිගේ නම් පොත්වල ලියවෙනවට. එන්නකෝ බේබි ඉක්මනට. සෝමේ ආයෙමත් කාර් එක ළඟට ඇවිත් සනුකි ඇතුළට එක්ක ගියා. ෂා නියමයිනේ සෝමේ. මේ වගේ තැන් නිදහස් නේද? සනුකි ආසාවෙන් සෝමෙගේ ළඟ හිටියේ. පුංචි ඇඳේ සෝමේ ළඟ පුංචි හාපැටියෙක් වගේ කෙල්ල තුරුළු වුණා. සෝමෙට නම් දැනුනේ බයක්. ඒත් මේ වගේ ලස්සන මලක් ළඟ ඉද්දි ඒ හැඟීම් දැනීම් නැති මලමිනියක් වගේ ඉන්න සෝමෙට බැරි වුණා. සෝමේ හැමින් කෙල්ල ළඟට අරගෙන තුරුළු කරගත්තා. වෙලාව ගෙවෙද්දි අහිංසක සනුකි ඔහුගේ තාත්තටත් වඩා වැඩිමහල් සෝමේ නිසා ගැහණියෙක් වුණා. කොච්චර වේදනාවක් ආවත් සනුකියේ ආදරයට ආස වුණා. ක්ලාස් කිය සනුකි සෝමේ එක්ක හුඟක් වෙලාවට කරේම හොටෙල් වල රූම් මාසේ läගපු එක. සර් පොලිසියෙන් රංජිත් අවුලක් නෑ නේද? අවුල් සර් වයසක මිනිහෙක් හිටියා පුංචි කෙල්ලෙක් එක්ක. ඒකිට අවුරුදු 16යි. මොකද්ද? මිනිහට? ඒ මිනිහට අවුරුදු 60ක්. මොකද්ද? අරකිට පුදුම ගායක් නෙබන් තිබිලා තියෙන්නේ. අනේ සර්ට පොලිසියට එන්න කිව්වා. හරි ඕයි. ලෑන්ඩ් ෆෝන් එක දිගටම මහා සද්දට නාද වෙද්දි සුනීතා ඉක්මනට ඇවිත් ෆෝන් එක ගත්තා. හෙලෝ මේ සනුකිගේ අම්මද? ඔව් මිස් ඉක්මනට මහ ඔය පොලිසියට එන්න. මොකද්ද? අනේ ඇයි සර්? ඔයාගේ දුව ඉන්නවා පොලිසියට අරගෙන ඇවිත්. මොකද්ද? ඉක්මනට එන්න. සුනීතා හැමම ලෑස්ති වෙලා පොලිසියට ආවේ මොකද්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ කියලා හිත. සුනීතා පොලිසියට ඇවිත් එතන මිස්ගෙන් අහගෙන ඇතුළට ආවේ. සේකර ආවෙත් ඒ වෙලාවෙමයි. සර් මං අර හෝටල් එකේ. සුනීතා ඔයා ඇයි මෙහෙ? තමුන්ගේද? රන්දිය හොටෙල් එක? ඔව් සර්. ඕයි අවුරුදු 18ට අඩු අයට රූම් දෙන්න බෑ කියලා දන්නේ නැද්ද? ඒක තමුසේ දන්නේ නැද්ද? දන්නවා සර්. අලුත් කෙනෙක් මේ ටිකේම ඉන්නේ. ඔව් තමුසේ බබා. සුනීතා ඇයි මෙහෙ? තමුසේ මේ නෝනවත් දන්නවද? ඔව් සර්. මේ ඉන්නේ මගේ වයිෆ්. මොකද්ද? ඒකත් එහෙමද? මෙච්චර දවසක් පුංචි ළමයින්ට හොටෙල් රූම් දීලා උන්ගේ ලස්සන ජීවිත විනාශ කරපු පවට අද තමුසටත් එහෙනම් විඳවන්න වෙලා. එනවලකෝ දෙන්නත් එක්කම ඇතුළට.
සුනීතා සේකර ඇතුලේ කාමරයට ආවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. දෝනි සෝමේ ඇයි සර් මගේ දරුවා ඩ්‍රයිවර් එක්ක අරගෙන ආවේ? මේ දරුවා මේ මිනිහා එක්ක හොටෙල් රූම් එකේ ඉඳලා තමයි අරගෙන ආවේ. මොකද්ද? සේකර බැලුවේ කේන්තියෙන්. තාත්තා මං සෝමෙට හුඟක් ආදරෙයි. එයා මට තාත්තගේ අඩුව දැනෙන්න නොදී මාව හුඟක් ආදරෙන් බලාගත්තා. මොකද්ද? සේකර මුදලාලිට දැනුණ වේදනාව කියාගන්න වචන නෑ. සුනීතා මහ හයියෙන් අඬන්න ගත්තා. මොකද්ද මැනික උඹ මේ කරගත්ත විනාශේ? සෝමේ අවුරුදු ගාණක් හිරේට නියම වුණා. අඩු වයස ගැහැණු දරුවෙක් අපයෝජනය කරපු නිසා. සේකර මුදලාලිටත් හිරේ යන්න සිද්ධ වුණා. අඩු වයසේ අයට රූම් දීපු නිසා. සුනීතා අඬ අඬ ගෙදර ආවේ. සේකරගේ හොටෙල් එක උසාවියේ නියෝගයෙන් අන්තිමටම සීල් වුණා.